මේ අම්මගේ බලපැටව 6 මට හම්බුනේ මහ වැස්සක. එදා මම ඔෆිස් ඇරලා ගෙදර එද්දි මම දැක්කා කානුවක බලපැටව වගේ කෑගහක් පාවි එනවා. මං දුවලා ගිහිල්ලා ඒගොල්ලෝ එක්කෙනා බේරගත්තා. හරියටම මාස එකමාරක් තිස්සේ අපි යාළුව ලස්සනට බලාගත්තා. අම්මගේ කිරි දීලා අපිත් ඒගොල්ලන්ට කෑම දීලා පණු බෙහෙත් වෙලාවට දීලා අපි ඒගොල්ලන්ව හොඳට බලාගත්තා. හොඳට පෝෂණය දුන්නා. ඊට පස්සේ අපි මේ බබාලට ආදරණීය පවුල් ඕනි කියලා Facebook post දැම්මා. හැබැයි ලොකු ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. මොකද මෙයාලකින් 5 දෙනෙක්ම ගැහණු ළමයි නිසා. කොහොම හරි අපි දාපු post නිසා මුලින්ම කිරිබත් කුඩින් ආපු ලස්සන පවුලක් අපේ ගෙදරටම ඇවිත් මේ පුංචි බෝ පැටික්කියෝ දෙන්නව අරන් ගියා. ඒ 6 දෙනාගෙන් හිටපු එකම එක කොළු පැටියව අරන් ගියේ කොල්ලු පිටියේ අකි කෙනෙකුයි අයියා කෙනෙකුයි. එයානම් දැන් විඳින්නේ රාජ්‍ය සැප. අපි කොච්චර post දැම්මත් අන්තිමට කෙල්ලෝ 3 දෙනෙක් ඉතුරු වුණා. ඔය අතරේ තමයි නාවල පිටියේ අක්කා කෙනෙක් අපිට දවස් ගාණක් තිස්සේ කෝල් කරලා අනේ මල්ලි අපි පණ වගේ බලා ගන්න අපිට දෙන්න අනේ මල්ලි මට දෙන්න මාව විශ්වාස කරන්න මම ඔයගොල්ලෝ බලා ගන්නම් කියලා අපිට නිතර කෝල් කරලා මේ බලපටව දෙන්නෙක්ව ඉල්ලුවා. අපි කිව්වා මේ ගෑනු ළමයි වලට පුළුවන්ද කියලා. "ඕ පුළුවන් මල්ලි අපිට අපි කලින්වත් හදලා තිනවා ගේන්න" කියලා කිව්වා. ඉතින් නාවල පිටියේ ඉඳලා එයාලට එන්න අපහසුයි. පහසුකමක් තිබ්බේ නැහැ. කොහොමද අපි තීරණය කරා නාවල පිටියටම මෙයාලා දෙන්නවා ගිහින් දෙන්න. උදේ 9 වෙද්දී අපි පිටත් උනේ එයාලට ඕනේ කරන කෑම, බෙහෙත්, ඒ වගේම එයාලට සෙල්ලම් කරන්න පුංචි ටෙඩි බියා කෙනෙකුත් අරගෙන. මොකද මෙයාලත් පුංචි බබාලා වගේ. එයාලත් ආසයි සෙල්ලම් කරන්න. ත්‍රිවිල් එකේ අපි දෙන්න මැද බොහොම අපූර්වට දොයියගෙන සැපට ඈනුම් අරිනවා, අය නිදා ගන්නවා, වටපිට බලනවා මේ දෙන්න ඉතින් පොඩි ළමයි දෙන්නෙක් වගේ නිදාගෙන සැපට ගියා. හැබැයි ඉතින් අතරමඟ චූබරයි කිව්වා, කක්කි දාන්න ඕනේ කිව්වා, ඒ පහසුකනුත් අපි ඉතින් දෙයියනේ කියලා සැපෙවුවා. අතුරුගිරිය පහු කරගෙන ටික අපි නාවල පිටියට ලං වුණා. යන්න විතරක් කිලෝමීටර් 100කට වැඩි. යන්නයි කිලෝමීටර් 200කටත් වඩා දුර ගමනක්. යන අතරමඟ හොඳටම වැස්සා. හැබැයි අපි ගමන නැවැත්තුවේ නැහැ. ඒ වගේම මග නවත්තලා මේ දෙන්නට ලස්සනම පිඟන් දෙකකුත් අරන් යන්න අපි අමතක කළේ නැහැ. මොකද අපි අරන් යන ගෙදරට කෑමයි පණු බෙහෙතුයි ඒ දේවල් හරියට ඔක්කොම පිළිවෙලට ඒගොල්ලන්ට ගිහින් දුන්නම ඒගොල්ලොත් සතුටින් බාරගෙන ඒගොල්ලොන්ටත් වගකීමක් එනවා. අපි මේ වගේ වගකීමක් ඇතුව වැඩ කරපු නිසා අපි විශ්වාස කරනවා මේ බව් කෙල්ලෝ දෙන්නව ඒගොල්ලෝ ඉතාමත් ආදරෙන් බලාගන්නේ කියලා. හොඳම වැඩේ තමයි අපි යන මගදී. ඒ කියන්නේ හරියටම කිතුල්ගල පහ වෙනවත් එක්කම පොලිස් මුරවලක් තියෙනවා. එතන ඉන්න පොලිසිය අය අපිව නැවතුවා. අපේ ටූක් එක නැවතුවා. ඒගොල්ලෝ එන ට්‍රීවිල් එකට එපෙවලු බව් පැටව දෙන්නෙක් නේද? අම්මා මුංගේ සැප කියලා කිව්වා. ඒගොල්ලෝ කිව්වා කොහෙටද මේ බව් දෙන්නෙක් අරන් යන්නේ කියලා. අපි කිව්වා අතුරුගිරින් ඉඳලා අපි එන ගමන් නාවල පිටියේ කෙනෙක්ට තමයි අරන් යන්නේ කියලා. ඒතුළු නාවල පිටිය බලලා නැද්ද කියලා ඇහුවා අපි. අපි කිව්වා ඒගොල්ලොන්ගේ බවුවක් නැති වුණා. එයා වගේමයි මෙයා කියලා. ඉතින් අපෙන් ඉල්ලනවා අපි තීරණය කරලා දෙන්න කියලා. එතකොට අපෙන් ඇහුවා සල්ලි කීයක් කම වෙනවද ඒගොල්ලෝ? මං කිව්වා අපි සල්ලි බලාගෙන කරන වැඩක් නෙමෙයි. මේ නිකන් දෙන්නේ. සල්ලි වලට නෙමෙයි අපි අතින් විදන් කරන් තමයි අපි යන්නේ කියලා. එහෙමත් දෙයක් නේද කියලා පොලිසිය එක්කෙනා කිව්වා. මට ඇහුණා ඊට පස්සේ කියනවා අපි යනකොට අම්මෝ පාරේ වල්බල්ලෙක් වුණොත් හොඳට හැදුවොත් සැපට හැදුවොත් ලස්සනට ඉන්නවනේ කියලා කියනවත් ඇහුණා. ඉතින් අපිටත් ඒ වචනේ සතුටුයි. කොහොම හරි මහ වැස්සේ හිමීට නාවල පිටියට ගියා. අපි ලොකු වෙලාවක් ගියා යන්න මොකද අපි ගොඩාක් හිමීට ගියේ පරිස්සමට හින්දා. කොහොම හරි අපි ඒ ගෙදරට යනකොටම ඒ අක්කා උඩ ඉඳගෙන බලාගෙන හිටියා අපි දැක්කා. හරිම ආදරෙන් ආපු ගම මේ බලපෑටව දෙන්නව වඩා ගත්තා. එයාලා හොඳින් බලා ගන්නවා කියලා අපිට පොරොන්දු වුණා. ඉතින් අපි ටික වෙලාවක් ඉඳලා එයා අපිට තේ දුන්නා. ඒවත් බීලා ඒ බබාලා දෙන්නවා දෙදෙනා සෙටල් කරලා අපි ඒගොල්ලන්ටත් ගුඩ් බයි කියලා. ඉතින් එයාකටත් පරිස්සමෙන් බලා ගන්න කියලා. එයාකට අපිට පොරොන්දු වුණා පරිස්සමෙන් බලා ගන්නවා කියලා. ඉතින් කොහොම හරි දැන් මේ කෝලන් දෙකේ හරීම සතුටින් ඉන්නවා. ඇත්තටම සතුටුයි ඔයාලා මේ දෙන්න ගෙනත් දුන්නට. මොකද අර අනිත් එක්කිනයි මෙයයි දෙන්නම මේ අපේ ගෙදර හිටපු බල්ලා වගේම එක්කෙනෙක්. එයාලා අර කියන්නේ අපේ බබාලා එහෙම බලාගත්ත කෙනෙක්. ඒකයි මේ දෙන්න දැක්කට පස්සේ ඇත්තටම ආසයි තුනේ ගෙනත් දෙන්න කියලා. ඔයාලා ඉතින් බලාගත්ත විදිහටම ආදරෙන් අපිත් බලා ගන්නවා. අපි ආයෙමත් අතුරුගියට එද්දී රෑ 8 විතර වුණා. මොකද අපි හිමින් ආපු නිසා. සාමාන්‍ය මේ දුර ගමනට ත්‍රිවිල් ගාස්තුව රුපියල් 22000කට වඩා වැඩි. ඔයාලට දැන් මේ මීටරේ බලා ගන්න පුළුවන් අපි ගමන ඉවර කරාම කොච්චර ගාණක් ගියාද කියලා. හැබැයි අපිත් එක්ක බව් අරන් යන්න ඕනෑම වෙලාවක හා කියලා එන අපේ ත්‍රිවිල් අය රොෂන් අයව ආදරෙන් මතක් කරනවා. රුපියල් 22000කට වැඩි මේ මීටරේ තිබ්බට එයා රුපියල් 15000ක් විතරයි අපෙන් ගත්තේ. ඉතින් යාටත් මේ කරන දෙයට ගොඩාක් පිං ලැබෙන්නේ කියලා අපි හදවතින්ම කියනවා. බව්පැටව 6ක් හිටියා. 5 දෙනෙක්ම ගෑනු ළමයි, එක්කෙනෙක් පිරි ළමයි. ඉතින් අපි ගෑනු ළමයි 4 දෙනෙක්ව දුන්නා පිරි ළමයාත් එක්ක. එක ගෑනු ළමෙක් ඉතුරු වුණා. මෙයාට අපි පෝස්ට් දැම්මා ඒත් කවුරුත් හම්බුනේ නැහැ.
ඉතින් ඒ නිසා අපි තීරණය කරා මෙයාව අපි හදනවා කියලා. අපි යාට කාය කියලා නම තිබ්බා. දැන් අපි ළඟ අහිංසකව පාරේ බඩගින්න දුක් විඳපු බව 8 දෙනෙක් ඉන්නවා.